මේ ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති මගේ ෆොන්ඩ් එක යාළුවනේ මම මීට කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරා යාළුවනේ ඒකත් මේ වෙලාවට වෛරල් ගිහලා තියෙන යාළුවනේ 33000කට වැඩි පිරිසක් බලලා තියෙනවා යාළුවනේ මේ වීඩියෝ එක. ඒ වීඩියෝ එක දැම්මට පස්සේ යාළුවනේ මම ෆොන්ඩ් එකට කිසිම අප්ඩේට් එකක් ගෙනාවේ නැහැ මේ වෙනකන්. යාළුවනේ අද බලන්න යන්නේ ෆොන්ඩ් එකේ මොකද්ද මේ අද කරන්න හදන අප්ඩේට් එක කියලා යාළුවනේ අපේ ෆොන්ඩ් එක අද අස්කරම බෝදුරට එකම තියෙන්නේ. යාළුවනේ මේකට තව යාළුවෙක් ඇඩ් වෙලා ඉන්න යාළුවනේ කවුද කියලා අපි බලමු ඉස්සරහට. මම පොඩි ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා මගේ channel එකේ set එක නම් දන්නා කවුද ඇඩ් වෙලා තියෙන්නේ කියලා. තියන්නේ එන්නේ. යාවත් බලලා අද මේ ෆොන්ඩ් එක අස් කරන්න තමයි යන්නේ මාසයක් විතර වෙනවා යන්නේ දැන් ෆොන්ඩ් එක තියලා මේක ෆිල්ටර් එක ගන්න නෑ යාළුවනේ මේ ෆොන්ඩ් එක තාම හදලා නෑ ඉස්සරහට වැඩ පිළිවෙලක් තියනවා යන්නේ කියලා. තියන්නේ ඔයාලට පෙන්නන්න තමයි ෆොන්ඩ් එක. ගයිස් මේ තත්ත්වය තමයි යාළුවනේ දැන්ට ෆොන්ඩ් එක තියෙන ඔයාලට පේනවා ඇති යාළුවනේ කොස්කොල වැටලා අඩියෙත් ගොඩක් කොස්කොල තියෙනවා යාළුවනේ මේ ටැංක් එකේ. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් මාළු ඉන්න තත්ත්වය යාළුවනේ ඔයාලට පේනවද දන්නේ නැහැ අර අලුත් යාළුවා මං කිව්වා. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් දැන් මේකේ මාළු ඉන්නේ කොහමද දැනට පේන්නේ කොහමද කියලා. ගයිස් ෆොන්ඩ් එකේ තත්ත්වය නම් යාළුවනේ මෙන්න මෙහෙමයි ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ තියෙන්නේ. ඔයාලට පේනද මාළු නම් පේනවා යාළුවනේ හොඳට. ඒ වුණාට යාළුවනේ ෆොන්ඩ් එක පල්ලෙලා තියෙන්නේ ඇතුළේ සෙවලත් හොඳටම බැදිලා තියෙන්නේ යාළුවනේ මේක අස් කරන්න නම් දැන් කාලේ හරි ඔයාලට පේනවා ඇති තනිකර කොස්කොල නම් තියෙනවා යාළුවනේ මෙන්න මේක පුරාටම අස්සේ හිටන් කොස්කොල යාළුවනේ තියෙන්නේ ඔයාලට පෙන්වන්නම් යාළුවනේ මේ පැත්තේ මාළු ටික ඉන්නවා ඉතින් යාළුවනේ දැන් අපි මෙන්න මේක මේ සුද්ධ කරගන්න මේකේ අවුට්පුට් එක මේ අරිමු गाइस දැන් අපි මේක ඇතුලේ තියෙන දේවල් ටික අයින් කරගන්න යාළුවනේ මේ ලික්විඩ් එහෙම තියලා යාළුවනේ මෙන්න මේක ඇතුලේ මෙන්න මේ ටික අපි පැත්තකින් තියාගමු गाइस මෙතන ගල්ලි එකක් තියෙනවා යාළුවනේ गाइस ඔච්චරයි තියෙන්නේ යාළුවනේ දැන් පොළොරු ටික අස් කරගන්න ඕනේ गाइस අපි මේක තියෙන පොළො ටික අයින් කරගන්න ඕනේ යාළුවනේ දැන් අයින් කරලා යවන්න මේ පොළ නම් අයින් කරන්න බෑ යාළුවනේ ඉඳලෙන්වත් මේ ගොඩක් තියෙනවා. ඉතින් මේ යාළුවනේ මේක අච්චාරුවක් වෙන හින්දා වතුර ටික උඩට අඩු කරලා මාළු ටික අයින් කරලා පස්සේ අස් කරනවා පොළ ටික මේක හිර වෙන්න දෙන්නේ නැතුව වතුර ටික දැන් යවා ගන්න තමයි යාළුවනේ යන්නේ. අපි බලමු එහෙනම් මාළු ටික අල්ලන විදිය. ගයිස් මාළු ටික අල්ලලා යාළුවනේ දැන් දාගන්න ඕනේ. ඒකයි වාජන දෙයක් ගත්ත යාළුවනේ මේ දෙක තමයි දාගන්න ටැංක් දෙකට වතුර පුරවගමු යාළුවනේ. ගයිස් බකට් දෙකත් පුරවගත්තා යාළුවනේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පෙන්නන්නම් මාළු ඉන්න තත්ත්වය යාළුවනේ දැන් මෙච්චරක් විතර වතුරත් අඩු කරගත්තා යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් දැන් මාළු. ගයිස් ඔයාලට මතක ඇති යාළුවනේ මේ මෙයා හිටපු හැටි. ඉතින් යාළුවනේ අලුතින් ගෙනාපු එක්කෙනා තමයි යාළුවනේ අර ඉන්නේ. ඔයාලට පේන ඇති ඔසී කෙනෙක් ගෙනාවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට යාළුවනේ දැන් ටැංකිය තියෙන්නේ. ඉතින් මේ දැන් අපි මාළු ටික අල්ලගමු යාළුවනේ. ගයිස් අපේ චූටියව අල්ලගන්න යන්න යාළුවනේ.
ගයිස් මෙන්න මේ විදිහට යාළුවනේ අපේ චූටියව දාගත්තා. ඔයාලට පේනවා ඇති කියලා මං හිතනවා. ගයිස් කොහමද සයිස් එක දැන් එයාගේ? කාලා දැන් හිනම හතට ඉන්නවා යාළුවනේ. ගයිස් මේ බටේ අයියා යාළුවනේ වතුර ටිකක් අඩු වෙන්න කියලා මෙන්න යාළුවනේ කොරලි බටව වෙනවා. ඔයාලට පෙන්නන්න. ගයිස් මේව දාගමු අපි. ගයිස් යාව දාගත්තා. ගයිස් අපි දැන් මේ වතුර ටික අඩු කරගත්ත යන්නේ දැන් කිය හොඳටම දැන් යාළුවනේ මාළුත් කරන් පේන්න ඉන්නවා හොඳට. දැන් යාළුවනේ අපි මාළු ටික අල්ලගමු. මේ ගයිස් මේකේ කොරඩි මේ පැටවු ඉන්නවා යාළුවනේ පැටවු ඔක්කොම වගේ දැන් මේකේ පැටව බෝ වෙලා යාළුවනේ. ඒ කියන්නේ මං ගෙනාවේ ලොකු කොරලි විතරයි. යාළුවනේ දැන් මේ වෙනකොට එන පැටවු ගොඩක් ඉන්නවා යාළුවනේ. දැන් අපි මේ මාළු ටික අල්ලගමු. ගයිස් ඔයාලට පේනවා ඇති යාළුවනේ ඔසී අපේ මේ ඉන්නේ යාළුවනේ අපේ ඔසී ඔයාලට පේනවා ඇති සයිස් එක කොහොමද කියලා. මෙයා ගෙනාවන්නකො ගේනකොට නම් මේ මෙච්චර මේ ලොකු නෑ යාළුවනේ. දැන් මාසයක් වෙනවා ගෙනල්ලා පොන්ඩ් එක අස් කරපු දවසට පස්සේ දවසේ යාළුවනේ ගෙනාවේ. කොහොමද යාළුවනේ කලර්ස් එහෙමත් හොඳට තියෙනවා යාළුවනේ මෙයාගේ. ඉතින් මෙයාව දාගමු. ගයිස් අපේ ටැංක් ක්ලීනර් වල්ල ගත්ත යාළුවනේ. ඔයාලට මතක ඇති මෙයාව පරණ වීඩියෝ එක බැලුවා නම්. ගයිස් අපි යාවත් දාගමු. යාව කොකටද දාගන්න මේකට දාමු. ගයිස් යාව මේකට දාගත්තා. ගයිස් අපි පොඩි දෙප්පිරිය වල්ල ගන්න යන්නේ යාළුවනේ. මතක ඇති ගිය පාර වීඩියෝ එකේ මෙයා හේනටම අමාරුකාරයෙක් වුණා. ඉතින් යාළුවනේ මෙයා වල්ලගමු අපි කොහොම හරි අද. ගයිස් දෙප්පිය අල්ලගත්ත යාළුවනේ. අද නම් කිසි කරදරයක් නැහැ. ඔයාලට පේන ඇති යාළුවනේ. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ එයාගේ සයිස් එකත් ඔයාලට පේන ඇති දඟලනවා යාළුවනේ. අපි දාගමු. ගයිස් ඔයාලට පේන ඇති යාළුවනේ ගිය පාරට වැඩිය ගොඩක් ලොකු යාළුවනේ යා මේ පාර වෙනකොට. ගයිස් මෙයාවත් අල්ලගත්ත යාළුවනේ කාෆ් කෙනෙක්. අපි මෙයාව දාගන්නවා මේකට. ගයිස් තව කාෆ් කෙනෙක් අල්ලගත්ත යාළුවනේ. යාව මේකට දාගමු. තව කාෆ් කෙනෙක් අල්ලගත්ත යාළුවනේ. ගයිස් තව එක්කෙනෙක් ගයිස් කොරලියෙක් අල්ලගත්ත යාළුවනේ ලොකු එක්කෙනෙක්. ඔයාලට පෙන්නන්න. ගයිස් ඔයාලට පේන ඇති යාළුවනේ කොරලිය. ගයිස් දැම්මා. ගයිස් එයාවත් අල්ලගත්ත යාළුවනේ. එයාත් ඒ සයිස්ම වගේ ලොකුයි. ඔයාලට පේන ඇති. දාගමු. තව කාෆ් කෙනෙක්. කටු ඇවුනා. ගයිස් ඔයාලට පේන ඇති යාළුවනේ මේ කොරලි කටු වලට මේ අයලා තියෙන යාළුවනේ කොරලින්ගේ කටු වලට. ගයිස් මේ යා මගේ අතින් වැරදියට අහුුනේ යාළුවනේ. අල්ලන ටෙක්නික් එකට නෙමෙයි යාළුවනේ ආව අහුුනේ. ගයිස් යාව අනිත් පැත්තට අහුුනේ ඉඳන් මේ කැපුණා යාළුවනේ. මෙන්න මේ විදිහට මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔය වගේ අතර දැබ්බත් වෙනවා. ගයිස් තව කොරලියෙක් ඇල්ලුවා යාළුවනේ. පේන ඇති. දාගමු. ගයිස් මෙයාත් තඩි කොරලියෙක් යාළුවනේ. ඔයාලට පෙන්නන්න. මෙයා රතු කොරලියෙක් යාළුවනේ. ගයිස් මෙයාත් සාමාන්‍ය ගාන එක්කනේ. තව කාෆ් කෙනෙක් අල්ලගත්ත යාළුවනේ. එයාව දාමු අපි ඔසීගේ ටැංක් එකට. ගයිස් තවත් කොරලියෙක්. ඔයාලට වේනේදී. ගයිස් මේක කොරලි විමානයක් වෙලා තියෙන්නේ යාළුවනේ. දැන් ඇත්ති තරමට කොරලි ඉන්නවා මේකේ බෝ වෙලාම.
ඉතින් යාළුවනේ මේකේ මුකුත් කියන්නේ මහා ලොකු දේවල් කියන්නේ මේක මුකුත් කරන්නේ නැහැ යන්නේ නිකම්මයි තියන්නේ යාට ඕන විදිහට ඉන්න පුළුවන් යාළුවනේ මේක හැදිකේ ඒ විදිහටම හදලා දෙන්නේ. ඉතින් ඒ විදිහ ස්වභාවිකම ඉතින් යාළුවනේ මේකේ බ්‍රීඩ් කරලා තියෙන මේ මාළු බොහෝ දෙනෙක් ඉතින් යාළුවනේ මේ පැටවිලා ඉන්න යාළුවනේ වලට පෙන්නන්න හැම තැනම කොරළි යාළුවනේ ගයිස් වලට පේන ඇති තව පැටියේ පටේ දිගේ ඇවිල්ලා යාළුවනේ ගුරාමි යාළුවෙක් වලට පේනවා ඇති ඒවත් අපි දාගමු ගයිස් මේ නිල් ගුරාමියා නෙමෙයි යාළුවනේ පැඩි ෆීල්ඩ් එකේ ඉන්න යාළුවෝ තමයි යාළුවනේ ඔය ඉන්නේ ගයිස් තව ඉන්නවනේ කොරළි තමයි තියෙන්නේ ගයිස් තවත් කොරළියේ ගයිස් තවත් කොරළියේ ගයිස් ඔයාලට පේන ඇති යාළුවනේ මාළු දැන් ඉන්න තත්ත්වේ වතුර නෑ යාළුවනේ දැන් ඇත්තටම ඔයාලට පේන ඇති මෙන්න එතනත් ඉන්නවා ගයිස් තවත් කොරළියේ ගයිස් තවත් කොරළියේ ගයිස් වලට මතක තියාගන්න අපේ ගිය වීඩියෝ එකේ හිටියාලනේ හිරිකණේ මාළු අල්ලගත්ත යාළුවනේ දැන් ඔයාලට බලන්න පුළුවන් ඇඟ ලොකු ගයිස් වලට පේන ඇති යාළුවනේ මෙන්න මේ විදිහට දැන් යාළුවනේ මෙච්චරක් ලොකුවට ඉන්න අපි යව දාගමු එයා වලට මේ ටැංකියට දාගමු ගයිස් තවත් බට්ටෙක් දාගත්තා ගයිස් තවත් එක්කෙනෙක් ගයිස් මේ බලන්න යාළුවනේ පැටව් ඔයාලට පේන ඇති ඔන්න එක්කෙනෙක් පැන්නා මේ ඌඩි පැටව් ඉන්න යාළුවනේ ගොඩක් පීරලා හොය යාළුවනේ අල්ලන්නේ මේ හරි ගුරාමි අතරම ගයිස් තවත් ගුරාමියෙක් යාළුවනේ ගයිස් දැන් කොස්කොල ටික අයින් කරගන්න ආවනේ දැන් පොඩි බැටව් ටික විතරයි ඉන්නේ යාලා පේන්නේ නැහැ මේ කොස්කොල අස්සට යනවා ඒ ටික අයින් කරගමු ගයිස් පේන ඇති කොස්කොල මිටියම්ම තියෙනවා ගයිස් ඔයාලට පේන ඇති යාළුවනේ බටේ ඇස්සේ ඉඳන් ආවේ මේ දෙන්නම ගුරාමියෙකුයි මේ බට්ට පැටියෙකුයි දෙන්නම දාගමු අඩු වෙන්නද ගයිස් යාළුවනේ තව එක්කෙනෙක් ආව ඔයාලා දකින්නත් ඇති මේ ඉන්නේ මේ ඉන්න යාළුවනේ තවත් බට්ටේ දාගමු ගයිස් තවත් චූඩි පැටියෙක් ගයිස් දැන් නම් මාළු නම් ඉවරයි යාළුවනේ මේකේ දැන් ඔක්කොම වගේ අල්ලලා දාගත්ත යාළුවනේ ටැංක් එකට ඉතින් මේ දැන් අපි මේ ටික සුද්ධ කරගන්න ඕනේ අතුල්ලා මෙයා කරගමු
ගයිස් දැන් අපි යාළුවනේ මුළු ටැංකියම යාළුවනේ අකුල්ලලා ඉවරයි යාළුවනේ දැන් මේක හොදලා විතරයි තියෙන්නේ හොදලා යාළුවනේ අපි මේක කියන ඩෙකරේෂන් ටික ආයෙත් දාලා මේකට මේ ටිකත් හොදලා මේ ඩෙකරේෂන් ටිකක් දාලා යාළුවනේ මාළු ටික දාමු වතුර උතුරවලා එන යාළුවනේ වීඩියෝ එකක් ගයිස් දැන් අපි පොන්ඩ් එක හොදගෙන උතුරු කරගෙන ඉවරයි යාළුවනේ දැන් වතුර පුරව ගන්න තියෙන්නේ යාළුවනේ අපි වතුර බටේ දාමු ගයිස් මේ ඉතින් අපි වතුර බටේ දාස්తా යාළුවනේ උඩ විරෙන්න ගයිස් අපි මේ අවුට්පුට් එක වහගන්න යාළුවනේ ගයිස් දැන් අපි මෙන්න මේ මෙයාලගේ මේක හදාගන්න යාළුවනේ යන්නේ ඊට විදියටම දීප විදියටම ටැංකිය අස් කරගෙන ඉවරයි යාළුවනේ දැන් මේකේ මේ වතුර පිරෙන්න දාලා තියෙන්නේ මම ඔයාලට වතුර පිරෙන බ්ලොග් එකක් ගන්න යාළුවනේ ස්පීඩ් කරලා ඉතින් ඒ විදිහ තමයි යාළුවනේ වැඩේ උනේ ඔයාලට පෙන්නන්නම් දැන් අවසාන වතාවට මාළු ඉන්නේ මේ බාජල දෙක ඒ දෙක පෙන්නලා ඊට පස්සේ යාළුවනේ මම එක දිගටම වීඩියෝ එක කන්ටිනියු වෙන්න දානවා යාළුවනේ වතුර පිරෙන විදිහ වතුර පිරෙනට පස්සේ බලමු යාළුවනේ අපි මාළු ටික දාගන්නේ කොහොමද කියලා ගයිස් මේ දැන් මේ මාළු ටික ඔක්කොම දාගෙන ඉන්නේ යාළුවනේ මෙන්න මේකට මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මාළු ඉන්නේ ඔසී ඉන්නවා යාළුවනේ මේ පැත්තෙන් මේකේ ඔසී මෙන්න මේ කාප්ලා දෙන්නයි අර හිරි කන යාළුවනේ මේකේ ඉන්නේ
ගයිස් දැන් ගොඩක් රැයලත් එක්ක තියෙන එක 6ට විතරදී දැන් වෙලාව දැන් තව ටික වෙලාවකින් මාළු පේන්නේ නැහැ නුනේ ඒ හින්දා යන්නේ දැන් භාගයක් වතුර පිරීලා තියෙන්නේ ඒ හින්දා මේ අපි මාළු ටික දාගන්න යන්නේ දාලා ඉවරලා වතුර පිරුණාට පස්සේ පොඩි කෑල්ලක් මන් දාන්නම් එහෙනම් යාළුවා අපි දැන් මාළු ටික දාගමු ගයිස් පැටියවත් දාගත්තා ගයිස් ලොකු කොරලියේ ගයිස් මෙන්න කාෆ් කෙනෙක් ගයිස් මෙන්න අපේ ඔසී මෙයාවත් දාගන්න හදන්නේ බ්ලැක් ටයිගර් කෙනෙක් ගයිස් කාෆ් කෙනෙක් කාෆ් කොරලි වැටියේ කිරිකා නෑ යාළුවනේ ගයිස් තවත් කොරලි වැටියේ ගයිස් ටැංක් ක්ලීනර් වල්ල ගත්ත යාළුවනේ එයාවත් දාගමු ගයිස් මෙන්න බට් එක් යාළුවනේ ලොකු එක් කෙනෙක් එයාවත් දාගමු මේ කටුව එනවා ගයිස් තව එක් කෙනෙක් ගයිස් තව එක් කෙනෙක් ගයිස් තවත් එක් කෙනෙක් යාළුවනේ රෙඩ් එක් කෙනෙක් ගයිස් තවත් එක් කෙනෙක් ගයිස් වේල් ටේල් එක ගයිස් තව එක් කෙනෙක් ගයිස් තව කාෆ් කෙනෙක් වැටුණා යාළුවනේ යන ගයිස් තවත් බට් එක් ගයිස් තවත් කාෆ් කෙනෙක් ගයිස් තවත් කොරලියෙක් ගයිස් තවත් කොරලියෙක් ගයිස් කොරලි දෙන්නේ ගයිස් තව බට්ටෝ 3 දෙනෙක්ම දානවා බැටව ගුරාමි දෙන්නයි පොඩි බටු පැටියෙක් ඉන්නවා යාළුවනේ ගයිස් ගුරාමි 3යි ගයිස් අවසාන මාළුවා යාළුවනේ ඔන්න දැන් ගයිස් මේ ටැංක් එකේ වතුර පිරීලා තියෙන්නේ යාළුවනේ දැන් ටික රෑ වෙලා තියෙන්නේ 6:00ට විතර ඇති දැන් ඉතින් යාළුවනේ දැන් නම් ටැංක් එකේ වතුර ෆුල් තියෙනවා යාළුවනේ දැන් අපි ෆයිනල් ලුක් එක බලමු එහෙනම් "24 hours later." ගයිස් අද වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා යාළුවනේ අද සුපිරි බ්ලොග් එකක් ගෙනාවා යාළුවනේ ඔයාලට ඉතින් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න යාළුවනේ ලයික් එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එකට එන යාළුවනේ අද ගිහලා එන්න තව සුපිරි බ්ලොග් එකකින් සෙට් වෙමු අය